ගල්කිස්ස අධිකරණ සිද්ධියේ රක්ෂිත බන්ධනාගාරගත වූ පොලිස් කොස්තාපල්වරයාගේ ඥාතීන් අද පස්වරුවේ ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදු කළා. මේ එහිදී මාධ්‍යර අදහස් දැක්වූ පොලිස් කොස්තාපල්වරයාගේ පියා. මගේ පුතා ඉතින් දැන් මේ දවස් 3ක්ම රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. නීතිඥතුමෙකුට ගැහුවා කියන මේක. ඉතින් මම ගිහිල්ලා එයාගේ මුත්තා අහලා කරලා එයා දිවුරලා මට කියනවා ඒ වගේ දෙයක් සිද්ධ වුන්නේ නැහැ කියලා. පුතා කියනවා මේමයි මේ බන්ධනාගාර බස් එකක් ආවා. ඒකට අර ආපු මහත්තයාට කිව්වා මහත්තයා මේ වාහනේ පොඩ්ඩක් එහාට ගන්න කියපු ගමන්ම තමයි එයාට ගහන්න සැරසිලා ඒ කියන්නේ මේ වේග තමයි එයා මට කිව්වේ. ඉතින් එයාගේ කිසිම වැරද්දක් නැහැ කියන මේ වේග තමයි කිව්වේ. ඉතින් එතන නීතිඥතුමා පහර දුන්නා කියලා තමයි මගේ පුතා කියන්නේ. පුතා පහර දීම සිදු කරලා නැහැ කියලා තමයි මම පුතාගේ දිවුරලා මට කියනවා. හරිද? ඔබ හිතන්නේ ඔබ දැන් ඉන්ටර්ටේක් කරලා ගියේ නැත්නම් මතක තියාගන්න මම. ඔතන ඉන්න ප්‍රියන්තේ කතා කරනවා. ඔතන හිටා. මොකෙන්ද ඉතර? මෙවැනි පුවත් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.